මම දැන් ඉන්නේ පූනාගල කොස්ලන්ද පාරට හැරෙන තුම්මං හන්දියේ. ඉතින් ඔයාලට මතකයි මම රිවර්ස්ටන් කැම්පින් එකේදී ඔයාලට කිව්වා අපි යනවා කියලා ඊළඟ සතියේ මගේ මිත්‍රයා ට්‍රැවල් රෝන්දේ ඉසුරුත් එක්ක අන්තරාදායික කඳවුරු භූමියකට. ඉතින් ඔන්න මම කිව්ව විදිහටම ඇවිල්ලා ඉන්නේ යන්න පූනාගල පැත්තට පිල්කින්ටන් පොයින්ට් වෙත. ඉතින් මේකේ ඉතිහාසය ගැන මේකේ නම ගැන සෑහෙන විස්තර ගොඩක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කියන්න. ඊට කලින් අඳුන්වලා දෙන්නම් මේ මගේ ගමන් සගයෙන්. ට්‍රැවල් රෝන්ද ඉසුරු. ඉතින් ඔන්න අපි ගිය සතියේ කිව්වත් වගේ ආවා. කියපු ගමන ආවා. ඔන්න මේ අදත් මතක් කරන්න channel එක subscribe කරන්න. අනිවාර්යෙන්. ඉතින් මෙන්න අපේ අනිත් මිත්‍ර අපේ චෙප්ස් අයියා ඉන්නවා. ඉතින් ඔයාලට මතකද ලුණුගල වීඩියෝ එකේ අපිට කෑම හදලා දීලා සෑහෙන සේවයක් ඉටු කරපු මිනිස්සෙක්. ඉතින් අපි මේගොල්ලොත් එක්ක යමු අපේ ගමනාන්තයේ වෙත. මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයාලා දියලුම යනවා නම් මේ පාරෙන් යන්න පුළුවන්. අපි ගිහිල්ලා හම්බෙමු. ඉතින් මේ මට ඔයාලට කියන්න අමතකුණා. ඉතින් මෙතන ඔයාලා යනවා නම් මෙන්න මෙතන හන්දියෙන් ඔයාලා වහින්න ඕන බස් එකේ ඇවිල්ලා. ඉතින් ඔයාලා පූනාගල බස් එකක් බණ්ඩාර වෙලින් ගත්තා නම් ඔයාලට මෙතනින් බැලලා යන්න පුළුවන්. කොස්තන්ද පැත්තට බස් තියනවද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි හපුතලිනුත් ඔයාලට පාරක් තියෙනවා මේ කොස්තන්ද පැත්තට. එහෙම නැත්නම් මේ දියලුව පැත්තට එන්න. ඉතින් මම දැන් ඉන්නේ මෙන්න මේ බෝඩ් එක ගාව මුහුදු මට්ටමේ ඉඳලා උස මීටර් 1260ක් උඩින්. ඉතින් මෙන්න මේ ක්ලයිමේට් එකත් එක්ක මේ අපි ඩ්‍රයි සීසන් එකේ අපි යමු අපේ ගමනාන්තයේ සොඳුරු. ඔන්න අලි ගැවසෙන කොස්ලන්ද. එහෙම නැත්නම් ඔයාලා හැමෝම දන්නවා උඩුදීලොම කිව්වොත්. උඩුදීලොම පාස් කරගෙන එතන කාපාකින් එක පාස් කරගෙන අපි යන ගමන් ඉන්නේ පූනාගල දිහාවට. ඉතින් ඔයාලට මම අර ඉස්සෙල්ලා කලින් පෙන්නුවේ අපේ ගමනාන්තයේ කඳු මුදුන. ඉතින් ඔන්න ඔහම තමයි යන්න ඉන්නේ. ඉතින් අපේ චෙප්ස් අයියා මේ පැත්තෙන් ෆොටෝස් ටිකක් ගහනවා. ඒත් එක්කම ට්‍රැවල් රෝන්දෙත් ඉන්නවා. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. අපි ගාව අලි වෙඩිවත් නැහැ, රචිඤ්ඤාවක් නැහැ, මොනවාක්වත් නැහැ. අලියෝ මෙතන සාමාන්‍යයෙන් 5-6 විතර වෙද්දි බහිනවලු. ඉතින් අපිට ටිකක් අද වෙලාව තියෙනවා මේ 2:29යි. හැබැයි තව හවස් වෙන්න කලින් අපි උඩහට යන්න ඕනේ. මොකද අපේ ටෙන්ට් එක සෙටප් කරගෙන අපිට ගිනි මැලයක් පත්තු කරගන්න වෙනවා. මොකද අපි ගාව වෙන දේවල් නැති හින්දා. ඒ කියන්නේ රචිඤ්ඤායි අලි ඩෝන් හරි ඔන්න ඔය වගේ කියන දේවල් අපි ගාව මොනවාක්වත් නැහැ. ඉතින් ඒකින්ද අපි ලොකෝට ගිනි මැලයක් පත්තු කරගන්න වෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහලා හම්බෙමු. ඉතින් ඔන්න බලන්න ආපහු පැහැදිලිව පේන්න ගත්තා අපේ සුන්දර ගමනාන්තේ. ඉතින් බොහොම ලස්සනයි. මම ඔයාලා දකින්න ඇති මම ඉස්සෙල්ලා ඔයාලට වටපිටාව පෙන්නවා මේ පාරේ යනකොට බලන්න තියෙන ලස්සනත් පුදුමාකාරයි. නමුත් මේ පාර බොරු කියන්න අවශ්‍ය නැහැ. ඊටාම දුෂ්කරයි. මොකද බලන්න මේවා මේන්ටේන් වෙලා නැති පාරවල්. ඉතින් මේ බලන කඩතොරු අතරින් බොහොම අසීරු ගමනක් තමයි යන්න තියෙන්නේ. කොහොම නමුත් ඉතා සුන්දර ගමනාන්තයකට යන්න නම් ඉතා අසීරු ගමන් මගක අපි යන්න ඕන. ගමනාන්තය කොච්චර සුන්දර නමුත් අනිවාර්යෙන් ගමන් මග කටුකයි. ඉතින් අපි ගිහිල්ලා හම්බෙමු තව චුට්ටක් ඉස්සරහින්. යමු. ඉතින් මෙන්න මේ හම්බෙන ගම්මානයෙන් අපි වතුර ටිකක් පුරව ගත්තා. ඉතින් මේ මල්ලි කෙනෙක් හම්බුණා. ඒ මල්ලි අපිට වතුර ටිකක් පුරවලා දුන්නා. ඉතින් අපිට අර මම වලට පෙන්නපු කඳු තුඩ හරියි. පල්ලෙහෙන් පෙන්න තියෙන කැලෑ කොටසේ තමයිලු අලි දෙන්න ඉන්නේ. ඉතින් එක්කෙනෙක් නෙමෙයි අලි දෙන්නෙක් ඉන්නවා. ඉතින් එතනින් කැම්ප් කරන්න එපා කිව්වා. කොහොම නමුත් අපි යමු දැන් බයික් එක දිහාවට. උඩහ තව එක කඩයක් තියනවලු. යමු.
ඉතින් ගොඩක් දුෂ්කර මාර්ගයක තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට යන පාර පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ නැහැ. නමුත් මේ කියන්නේ මම බයිකේ යන ගමන් පෙන්වන්නේ නැහැ. මොකද ඒ තරම් අපහසුයි පාර. ඉතින් ඔන්න ඔය වගේ කැඩිච්ච කඩදොළු වෙච්ච පාරකින් තමයි ඔයාලට යන්න තියෙන්නේ. මෙතන කිලෝමීටර්ස් පොඩි දුරක් වුණාට යන්න තියෙන්නේ. කිලෝමීටර් 2-3ක් යන්නත් සාමාන්‍ය විනාඩි 30ක් 40ක් විතර යනවා. මොකද ඒ තරමට පාර හොඳයි. ඉතින් අපි අතන කෝවිල ගාවේදී හම්බෙමු. අලියෝ ගැනත් විස්තර ටිකක් කියන්නම් අලියෙක්ගෙන්ම අහලා. යකාගේ පඩිවිල්ල දෙවෙනි නෑ මේ ගමන පාරායි. අනිත් සමානයි. ඔව් අනිත් එක දැන් මේ වතර පල්ලෙන් එවුවාම මාස ගානකට මෙතෙන්ට කවුරුක්වත් ඇවිල්ලා නැහැ. අපිද දැන් මේ යන්නේ මාස ගානකට පස්සේ අපි යන්නේ. අපි ඉතින් පාරවල් හොයන් යන්න වෙන්නේ. ඔව් උඩට තියෙන පාරවල් මන් දන්න තරමින් දෙපැත්තෙන් කැලෑ වැවෙනවා. කැලෑ වෙනවා. ඔව්. අපි බලමු හොයාගෙන යන්න. සුන්දර ගමනාන්තයකට. අන්න එහෙම ඉතින් මේ එකත් කියන්න ඕනේ අපි තමයි මාස ගානකට පස්සේ මෙහාට යන්නේ. මොකද පූනාගල කිව්වහම ගොඩක් කට්ටිය යන්න බයයි. මොකද මේ අලිකටල්ලකින් තමයි යන්නේ. අන්න හරි. යන්න නැතුව ඉන්නේ. අලිකටත් අලිවැඩිල්ලක්වත් හොයාගන්නත් බැරුණා. ඔව් ගමෙන් දෙන්නේ නැහැ නේ ගමෙන් ඉල්ලුවා. ඉල්ලුවට දෙන්න අපිට උඩ හැම ගන්න තියෙනවා ඇති. අපි මේ දන්නේ නැහැනේ හරියට දැනගන්න නැතුව නේ ආවේ. බලමු එහෙම කරදරයක් වෙන්නේ නැහැ කියලා තමයි කිව්වේ ගමේ මිනිස්සුන් යමඩ පස්සෙන. අපි ප්‍රාර්ථනා කරන්නේ කරදරයක් වෙන්නේ නැතුව අපිට යන්න ලැබෙන්නේ කියලා තමයි. සමුඩට ගිහලා දැන් බට්ටලම් බඩගිනි දැන් නම් මොනවාර කියලා උයා ගන්න. එයාට උයා ගන්න ඕන මං කොහොමයි දරඩියක් හොයා ගන්න ඕන. මොකද මේ ගොඩක් ගන්න රැයට. ගිනි වැලයක් ගහගන්න. මොකද මේ අපි සර්වයිවල් එකක් අර තින්නේ. එදා ලුණුගල වගේ මේක සර්වයිවල් එකක්. ඉතින් අපේ ජීවිතේ කරගන්න ගිනි වැලයක් ගහ ගන්නම වෙනවා. ඒක අනිවාර්ය කාරණාවක්. ඉතින් අපි යමු ඉස්සරහට ගිහිල්ලා තා චුට්ටක් කතා කරමු. එතක බලන් ඉන්න. මට මේ දකුණු පැත්තෙන් පේන්න තියෙන සුන්දර දර්ශනය. ඉතින් අපි ආවා අපේ ලොකේෂන් එකට යන්න තියෙන ප්‍රධානම ලෑන්ඩ්මාර්ක් එකට. ඉතින් එන්න මේ කෝවිලට. ඉතින් මේ කෝවිල දැන් ප්‍රතිසංස්කරණය වෙමින් පවතිනවා. ඉතින් බලන්නකෝ මේ මාරම ලස්සන view එකක් පේන්න තින්නේ. ඈත දුර ඈතට වෙන්න ලස්සනට මේ බිම් ටික අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පැත්තට අපි යන්න ඕන. සෑහෙන ලොකු අභියෝගයක් තියෙනවා. මෙන්න මේ වගේ කැඩිච්ච පාරක අපි බයික් එක අරන් යනවා කියන්නේ විශාල අභියෝගයක්. ඉතින් බයිසිකල් ටික මෙතන දාලා යන්නත් බෑ. මම ඔයාලට ඒකට හේතුව පෙන්නන්නම් ට්‍රැවල් රෝන්දෙත් එක්ක ඔයාලා කතා කරාට පස්සේ. ඉතින් කොහමද view එක පේනවනේ. ඉතින් ඔයාලට මේ තැන මතක ඇති මීට අවුරුදු ගානකට කලින් YouTube එකේ වෛරල් වුණ වීඩියෝ එකක් තිබුණා. පවාස් අලි දාලා තිබුණා මේ අලිය පන්නන වීඩියෝ. ඉතින් ඒ වීඩියෝ එකේ ඉන්නම ගොඩක් අය මෙතෙන්ට එන්න බයයි. අද අපි ඉන්නේ මාස ගානකට පස්සේ. මාස ගානකට පස්සේ පළවෙනි සෙට් එක. ඔව් මාස ගානකට පස්සේ න පළවෙනි සෙට් එක. ඉතින් මේක අපි කීපයක් තියෙනවා. එකක් බයික් එක මෙතන දාලා යන්න බෑ. දාලා ගියොත් අලිය කනවා. බයික් එක අරන් ගියොත් බයික් එකත් ඉවරයි. ඉතින් මේ පාරේ යනවා කියන්නේ වෙනම අභියෝගයක්. අපි ඒක සම්පූර්ණ කරගමු. ඔයාලා පෙන්නන්න මේකට සාක්ෂි වෙන්න අපේ චෙප්ස් අයියත් එක්ක චුට්ටක් කතා කරලා. කොහොමද? අපි බලා හිටියේ තියෙන ලස්සන එක. ඔව් ඒ පුදුමාකාර ලස්සනක් තියෙන. කට්ටක් කාලා ආවට පාඩුවක් වෙන්නේ නැහැ. S2 ඇත්තටම ඔක්කොම බිබ්බ මාසෙ ඔක්කොම ගියා. වැඩක් නැහැ කියලා කියලා. වැඩක් නැහැ කියලා ඉතින් මේ දුෂ්කර මාර්ගයේ කිලෝමීටර් පොඩි ගාණක් වුණාට මේ දුෂ්කර කාමාරක් දෙක විතර වෙන්න බෑව. ඔව් පැය දෙකටත් වැඩි නේ බා. එකක් විතර ආවා. කිලෝමීටර් 4ක්වත් නැහැ මේ ටිකේ. අමාරුට කියන්නේ අන්ටි ඔක්කොම කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. මේ අමාරු පාරේ ඉන්න කිච්චර වෙලාවක් ගියා කියන්නේ ඉතින් ඔයාලා හිතන්න කොච්චර අසීරුවක්ද පාර. ඉතින් ඔයාලට දැන් ඔය අපි කතා වෙච්ච ලොකුම අභියෝගෙ පෙන්නන්න. ඔව් මන්නකෝ. මිනාඩියක් ඕනේ තප්පර 5ක් ඉන්නකෝ. මේ බලන්න. ඊවන ටිකක් පරණයි. අලි වසුරු. ඉතින් මේ එතනින් විතර අලියෝ සැරිසරනවා හවස් වුණාම අපේ වෙලාව අවුට් එකගෙන යනවා 3:30 වෙලාව. මේ පැත්තෙන් බලන්න තවත් ලස්සන view එකක් තියෙනවා කඳු පන්තියක්. අපි යමු. ඉක්මනින් වෙලාව යන්න කලින් අපි යන්න ඕන. මෙන්න මේ පැත්තට යමු. එන්න.
ඉතින් බොහොම ලස්සන සුන්දර හරිත පාරාදීසයක්. කොළම කොළ පාට විතරයි මට පේන්න තියෙන්නේ. මම ඊට ඉහළින් අහසේ නිල් පාට අහසත් සුදු පාට වලාකුළු කොළ පාට තන තිල්ලත් ගේන්නේ සංචාරකයෙකුට කියලා නිම කරන්න බැරි තෘප්තියක් ගෙනල්ලා. බලන්නකෝ ඔයාලා මට පේන්න තියෙන පුදුමාකාර ලස්සන දර්ශනය. මේක ඔයාලා ඇස් දෙකෙන්ම දැකලා විඳින්න ඕන දෙයක්. මම මේ කැමරා කාචයෙන් ඔයාලට මේක පෙන්වුවට ඔයාලා දවසක් අනිවාර්යෙන් මේ වගේ තැනකට ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න ඕන. ඉතින් ඒක අමතක කරන්න එපා. පොඩි හොලඟකුත් තියෙනවා. අපේ චෙප්ස් අයියා ඉස්සරහට ගියා. මමත් හිමීට යන්න ඕන. සෑහෙන අමාරුයි මෙතනින් එන්න. මේ බලන්න අපේ ට්‍රැවල් රෝන් දෙයිසුරු මෙන්න මෙහාකින් එනවා. ඉතින් අතන තමයි දේවාලේ තියෙන්නේ. අපි යමු හිමීට පරිස්සමෙන් අපේ කැම්පින් සයිට් එකට. යා පිස්සු හැදෙනවා. මේ තරම් ලස්සනයි. මේ ටික ඩබල් දාලා යන්න ගියා. හරි. අර උඩහ තියෙනවා. බල්ලෙන් නේද? යනවා දර ටිකක් හොයන්න. මේ විශාල ගිහිල්ලා බලමු. මේ බාල්ලේ කොච්චර දුෂ්කර පාරක්ද ඔයාලට පේන්න තියෙන්නේ. ඒ කොහොම නමුත් මාර්ගේ කොච්චර දුෂ්කර වුණා උඹෝ පොඩ්ඩේ වැඩිනවා. මාර්ගේ කොච්චර දුෂ්කර වුණාත් මම යනවා ඔයාලට මෙන්න මේ ලස්සන සුන්දරත්වයට. අරහරියට අපිට කැම්ප් කරන්න පුළුවන්. නමුත් ඊට වඩා වෙන මෙතෙන්ද බල මාර විදිහට හිත ගියා. සාඩිය කුඩාට ගිහිල්ලා බලමු අපි. ඔයාලට මම කියන එක ඇහෙන්නේ නැතුව ඇති බොහෝ විට. ඉතින් මෙන්න මෙතනත් කැම්ප් කරන්න හොඳ තැන. කියලා හිතනවා. आगे देखिए नहीं දුම තරම් ලස්සනක් තියෙනවා. කැම්පින් කරන්න මං හිතන්නේ අතන තමයි සුදුසුම තැන. මේ හරියකින් අපිට දර හොයා ගන්නත් සෑහෙන අපහසුයි. ඉතින් අපි ලස්සන සුන්දරත්වය බලන්න මෙහෙ එමු. හවසට යමු අපි අරහෙ. මේ තරවල ඕනේ දෙවිල්ල. කඩේ පිටට ගිහලා බලමු එහෙනම්. මෙතන කැම්ප් කරමුද? ඔව්. අතනින් තමයි හොයාගන්න ඕනේ. මේ වල පේන තියෙන නැගෙනහිර දිශාව. ඒත් එක්කම මෙන්න මෙහෙන් බස්නාහිර පේන්න තියනවා කියන්නේ. මෙන්න මේ අපේ චිෆා අයියාගේ එක්ස් අයියාගේ දිහාවේ දකුණ. ඒත් එක්ක මේ තියෙන උතුර එන්නේ එතකොටම මෙන්න මෙතන මගේ මේ ඇඟිලි තුඩ ගාව වල පේන්න තියෙන්නේ මිලේනියම් view point එක.
අපිට වෙලා තිබ්බොත් අපි එතනටත් යමු. මෙතන ඔයාලා කලින් පෙන්නෝනේ කෝවිල. ඉතින් අපි මෙතනටත් වඩා අපේ කිසියගේ යෝජනාව මෙන්න මේ ෆයිනස් කැලේ ඇතුලේ කැම්ප් කරමු කියලා. මොකද මේ දර පුරාගෙන ඉමේ අපහසුතාවයක් තියෙනවා. ඉතින් අපි එහාට යමු. මං මේ ඉන්න තැනත් මාරම ලස්සන කැම්පින් සයිට් එකක් ඔයාලට මෙතන බලන්න පුළුවන්. ඉතින් නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අලි වසුරු මේ අලුත් ඒවා. මෙයා ඊයේ මෙතන ඉඳලා තියෙනවා. පේනා නේද? ඉතින් ඒකත් එක්ක මෙතන ඉන්න එක පොඩ්ඩක් මට ඩවුට්. හැබැයි මෙතන සෑහෙන දර තියෙනවා. ඉනි ගොඩක් අවුලවල මොන හරි කරගන්න පුළුවන්. ඉන්නකො බලන්න. සෑහෙන ලස්සන දර්ශනයක් තමයි පේන්න තියෙන්නේ. මේ බාන්නු පුදුමාකාර ලස්සනයි. මෙහෙන් ඉරේලිය මේ දෙයට උදේට කොහොමද ඇද්ද? ඉතින් මේ view එක බලනකම් සෑහෙන නොඉවසිල්ලෙන් මං ඉන්නේ. අලියෝ ගැන කියන්න විස්තර. එයාලා හෙවනට ආස ඇයි? ඒ ඔක්කොම කියන්න. තව චුට්ටකින් බලන්නකො මේ පැත්තෙන්. ඉර බහින්න ආසන්නයි. දැන් වෙලාව 4:25 වෙලා වෙනවා. සෑහෙන ඉක්මනින්. අපි බලමු යාළුවොත් එක්ක කතා කරලා මෙතන මොකද කරන්න කියලා. අපි කතා කරලා බලලා හොඳ තීරණයක් ගමු. මේ බලන්න. වයිලා කරලා තියෙන වැඩ කියර් කෑන් බීලා ඒ ඔක්කොම දාලා ගිහිල්ලා. ඉතින් අර අතනත් වතුර බෝතලයක් එහෙමත් තියෙනවා. මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්න මම. කොතනද කැම්ප් කරන්නේ? අතන පොඩ්ඩක් ඕපන් ඒරියා උලම් බදන්න පුළුවන්. නමුත් මෙතන ෆයිනස් කැලේ. කැලේ කිව්වට ෆයිනස් ගස් කීපයක් විතරයි තියෙන්නේ. පොඩි කැලයක් කියන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මොකද්ද කරන්න කියලා තාම කල්පනා කරන්න. හැබැයි මෙතන තියෙන දර ටිකත් එක්ක මට හිතෙනවා මේ ගින්නක් අවුලව ගත්තොත් අවුලක් වෙන එකකුත් නැති වෙයි කියලා. කොහොම නමුත් අපිට අවදියෙන් අද රාත්‍රියේ ඉන්න වෙනවා. එන්න අපේ අලියා. අපේ කකුල් දෙකේ අලියා. ඔය මුණ පෙන්නපා. මේ දර ඔක්කොම මේ වැටිලා තිබිච්ච දර මේ අලියෝ පාගලා කඩපු ඒත් එක්කම දිරලා වැටිච්ච ගස්වල අතු තමයි අපි කපාගෙන ආවේ. අපි මන්නයක් අරන් ගියා. නමුත් මේ හොඳ ගස් එකක්වත් මෙතන කැපුවේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් අපි අර කැලේට යන්න අවශ්‍ය නැහැ. අපි හොඳ ගස් කපනවා නම් මේ ගස් අපිට ඕන තරම් කපන්න තිබ්බා. නමුත් අපි එහෙම කරේ නැහැ. ඉතින් අමුක සවුලවන්නත් බෑනේ. ඔව්. සවුලවන්න බෑ. නෑ ඉතින් දැන් වැඩේ වෙලා තියෙන්නේ මේවා දැම්මට පස්සේ බං වැරදිකාරයනේ හොඳ ගස් කැපුවා ගියේ. මේ සමහර ඒවා ඇවිලිලා. ඇවිලිච්ච ඒවා තියෙන්නේ. දිසායන මහන්සි. අර පැත්තේ සන්සෙට් එක බලන්නත් යන්න ඕන. ඉතින් ඉක්මනින් ටෙන්ට් එක සෙටප් කරගන්න ඕන අපි. ඔය ඉන්නේ අනිත් කොල්ලෝ. සෑහෙන අමාරු වෙයි. ලේසි පහසු කාර්යයක් නෙවෙයි නේ. බයිඩ් එක අරගෙන. දැක්ක නේද? ඉර බැහැගෙන යන ලස්සන. ඉතින් මේ මම ඉන්නේ මකල්දෙනිය view point එකේ. ඉතින් පුදුම තරම් ලස්සන තියෙන ඔයාලා දකින්නේදී මගේ ටෙන්ට් එක සෙටප් වෙන විදිය. ඉතින් ඔයාලා දැන් ඉඳන් ඉර බැහැගෙන යන ලස්සන දර්ශනය මෙතන ඉඳන් බලාගෙන ඉන්න. ඉතින් අන්න එහා පැත්තේ ගම්මානයක් පේන්න තියෙනවා. පුදුම ලස්සන. අපි මේ ගම්මානේ හරහා තමයි මෙතනට ආවේ. ඉතින් ඉර බැහැගෙන යද්දි මේ කඳු උඩට ගලාගෙන එන ලස්සන හිරු කිරණ ගෙනල්ලා දෙන්නේ නිකන් දිව්‍ය ලෝකයක ඉන්නා වගේ
හැඟීම. ඉතින් ඔහොම තමයි. ඉතින් මේ තමයි මගේ පූනාගල සංචාරය. ඉතින් මේ අපේ GoPro එකයි ඇක්ෂන් කැම් එකයි නොදැන ටයිම් ලැප්ස කර දාල් තිබ නිවාල එක තමයි දැක්කෙ දැන්. ඉතින් මේක මං ගන්න ආවා අපේ ට්‍රැවල් රෝඩ් එක්ක ඔය ලයිට් එක ළඟ ඉන්නේ පොර. ඉතින් මේ ගමේ අලිවෙඩි පත්තු වුණා චුට්ටට කලින් මේ පල්ලේ අර ලයිට්ස් ටික බැලුවා නම් එහෙම ඔයාලට පේන එක පේන්න තින්නේ ලයිට්ස් ටික. ඉතින් ටෝච් ගහනවා කට්ටිය මම අලේ දානවා බල්ලොත් ගන්නවා අලිවෙඩිත් දැම්මා. ඔව් අලිවෙඩිත් දැම්මා මේ බල්ලොත් බුරනවා. ඉතින් අපි මේ යමු. හරිස්සමට යන්න ඕනේ. ඉතින් තනිකර සර්වයිවල් කැම්පින් එකක් තියෙන්නේ. දුනුගල නම් අධික වර්ෂාවක් මැද්දේ තිබ්බ සර්වයිවල් එක. මේක ඉතින් තනි හස්ති රාජයෙක් එක්ක සර්වයිවල් එක. මේකට හිතේ හයිය තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්. හිතේ හයිය තියෙන්න ඕනේ. ඉතින් එක්ක ජීවිත ආසාව අත්හැරලා එන්න ඕනේ. අර අපිට තියෙන එකම මේ සඳුම තමයි ගිනිමැලි. මොකද අපි ගාව නෑ අලි ඩෝන් අලි වෙඩි අතිඤ්ඤ මුකුත් නෑ අපි ගාව. ඉතින් සෑහෙන්න පරිස්සමට යන්න ඕන ගමන. අර ඔයාලට මේ පේන්න තියෙන්නේ අපේ ගිනිමැලි. පොඩියට ගහගත්තු ගිනිමැලි තමයි ඔය පේන්න තියෙන්නේ. අපි යමු අපේ චිප්ස් අයියා ගාවට. චිප්ස් අයියා පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. බලන්න ඕන හලි ගඳ එනවාද කියලා. මට හෙම්බිරිස්සාව හින්දා ගඳ සුවඳ දැනෙන්නේ. තාම පල්ලෙන් උඩට ඇවිල්ලා නේ පාන්දරට. පාන්දර 2 3 වගේ වෙද්දී. ඉතින් අනිත් එක තමයි අපේ මේ ලයිට් තියෙනවා. ටෝච් තියෙන ලයිට් තියෙනවා පරිස්සම් කර ගන්න ඕනේ. රැයට ඕනේ යනවා. අන්න ඒකයි අපි බලමු. අනිත් එක මීදුමක් කරනොත් මේ සුදු පාට ලයිට් එකෙන් වැඩකුත් නැහැ. අන්න ඒකයි. ගිනිමැලේ විතරයි අපිට වටින්නේ. ගිනිමැලේ විතරයි පීඩේ මෙතන නලු මමුට. නෑ හරි. යමක් චලනය වෙනවා වගේ දෙනවා. ඉතින් අපේ චිප්ස් අයියට අපි ස්තුතිවන්ත වෙනවා තනියෙන් ඉන්දියට. මෙච්චර වෙලා මේ අපි පොඩි ගිනිමැලේ. අස්සගෙන පැන්දලා තියෙන්නේ. ඔතන ඉන්නකේ නම් මම දේවාල කියලා මොකක්ද දාන්න. ඔබ තනියෙන් යන්න එපා බන්ද. යන්න එපා දැන් බා. මේ ඔබ මෙහෙම කරපන් අර වතුර බෝතලේ අරගෙන මේ ඔන්න ඔය පැත්තකින් දාපන්. හදිසියන්නේ. බලමු. මේක තියන්නද? රැයට ගන්න. ගිනිමැලෙන් ඉමුද? ගිනිමැලෙන් ඉමුනේ. මොකක් අත්‍යවශ්‍යයි. 3ක් විතර පුළුවන්. සැලෙන්තරේට කටේට ගහන්න. right. අපි අපේ කෑම හදන වැඩේ කරමු. දැන් පරක් වෙලා තියෙන හොඳට. අපි සුප් එකක් හදාගෙන කන්න යන්නේ. මොකීසි? ඕකට හොදන්න එපා බල්ලෝ. හරි මේ අර මංගා තව එකක් තිබ්බනේ. නෑ මංගා තව හැන්දක් තිබ්බනේ ඒක ගමු. චිකන් එක ඉතින් මේක සුප් එකට. අරෙන් අලිවිඩි ගහුවා. ටෝච් ගන්න. තෝත් ගහන බල්ලෝ බිරුවා. ඔය ලුනේ බුල්. ඒක වුණා ගන්න ඒක පස්සේ දාගන්න ඕන. අති වෙන්නේ. තාම ටිෂු එක කරන් පියපම් බං. ඕකටම අරව දානවා. ඕකටම දානවා. මොනවා නෑ නෑ. සද්ද නොකරන්න බං එන්නේ. කිසි සද්දයක් නැහැ. ගිනිමැලේ තව උස්සන් ටික. පැකට් එකක් තියාගෙන තිබ්බනේ කොට. වෙලාව 7:12යි. තව ටික ළඟින් ගිනිමැලේ ගහ ගන්න තිබ්බා. තව ටික ළඟින් ගිනිමැලේ ගහ ගන්න. මට බයයි මගේ ටෙන්ට් එකට ගිනි පුපුරක් හරි ගියොත්.
ඉතින් අපි මෙතනින් මේ ටෙන්ට් එකට පොඩ්ඩක් මේ අපි ටෙන්ට් එක මෙන්න මෙතන තියෙන්නේ. මෙතනින් ගහගත්ත හේතුව මේ තැන් දෙකකින් පොඩ්ඩක් ගිනිවැල දෙකක් තිබ්බහම පොඩි ආරක්ෂාවක් වගේ අපිට එයි කියලා. මොකද අලියා එතකොට මෙතන මිනිස්සු ඉන්නවා කියලා දැකලා මේ පැත්තට එන එකක් නැහැ කියන බලාපොරොත්තුවෙන් කොහොම නමුත් ඉතින් ආරක්ෂාව තමයි අපි ප්‍රධාන වෙන්නේ. ඉතින් අපිට නිදි වර්ජිතව අද රාත්‍රියේ ගත කරන්න වෙනවා. අකමැත්තෙන් උනත් කියන්න වෙන්නේ ඒක තමයි. නිදි වර්ජිත රාත්‍රී කියන්න දෙයක් නැහැ. චෙප්ස් අයියාගේ මූණින් කියන්න තියෙන්නේ මොකද්ද? සීතල පොඩ්ඩක් අල්ලනවා. ඈ මට තාම අවුලන්නේ. සීතල පොඩ්ඩක් අල්ලනවා දැන්. බලමු ඉන්න කොහම නිදා ගන්න වෙන්නේ නැහැ කොහමද අද? අද නිදා ගන්න වෙන්නේ. සුප්පයක් තියෙනවා. එයාට බර්ගර් නෙමෙයි බර්ගර්ත් නෙමෙයි සැන්ඩ්විච් නේ. සැන්ඩ්විච් එකක්. බර්ගර් එකක් විදිහට හදමු නේද? බර්ගර් බන් තිබ්බේ නැහැ. අපි ක්ලබ්ස් නෑ ක්ලබ් සැන්ඩ්විච් එකක් ගහමු. ඉතින් යවුනේ ක්ලබ් සැන්ඩ්විච් එක. සැන්ඩ්විච් එකට මේ බිත්තර විතරක් පොඩ්ඩක් මදි වුණානේ. මදි වුණා. ඉතින් ඒකට වග කියන්න ඕන කවුද? කවුද? ඔය කැමරා පිටිපස්සේ ඉන්නේ ආ තමයි ඔක වග කියන්නේ. ඉතින් ඔව් මම තමයි වග කියන්න ඕන. මම බිත්තර 4ම කැඩුවා ඇත්තටම. ඉතින් මේ මට හිතෙන්නේ මම අර එන්න තා පොඩි ගිනි වෙලක් ගහනවා. ඈ කොහෙන්ද? පල්ලේ. ඒකට සේෆ් නේ. අද්දා ටික බලන්නේ. මේ නෑ ගිනිමනේ මේ හරියෙන් ගිනිමනේ ගහන්න තිබ්බා. අරේ මචං මේ පිරපොලියකට ගෙමු. ඔය හිතන්නේ නෑ වේලියලි බන්ති. ගියොත් එහෙම. ඔය අතනින් ගැහුවා සේෆ් තමයි නේ බා. ඔය එක තමයි අර පැත්තෙන්. මෙතන තිබ්බා ඒ පොඩි එක. කොහෙද අර හෙටද? ඒවුන්නේ නෑ මන්නම්. හෙට පේන්නේ බං අපිට පේන්නේ නැති මෙලෝද? ඔන්න ඔය කෑල්ලද? මෙතනද නේ? නේ. ආ. බලන්න තැනක් තියෙනවද? වැඩේ වුණාට පස්සේ ලාම්පුව තියමු. ආවුනේ. දැන් ලාම්පුව දැම්ම තියන්න. මේ ටෝච් එකකින් යමු. ඉතින් ඔය අපි ටෝච් එක ඇල්ලුවේ ගම පැත්තට. ගම නෙමෙයි අර කෝවිල පැත්තට. ඇත්තටම බය වෙලා ඉන්නේ. ඉතින් ඔය ලාම්පුවක් තියන්න යන්නේ මොකද මේ අපේ ආරක්ෂාවට කියලා. නමුත් ඔක ප්‍රමාණවත් වෙන එකක් නැහැ. අපිට නිදි වර්ධිතව අනිවාර්යෙන්ම ඉන්න වෙනවා. කොහොනේ අපි කොහොම හරි අදර ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලමු. චෙප්ස් අයියා අලියා නෑ බං චෙප්ස් අයියා. ඉතින් මෙයාට චෙප්ස් අයියා කියනට කැමති නෑ, අලියා කියලා කියනට තමයි කැමති. හේතුව අපි දන්නේ. ඇයි බං චෙප්ස් අයියා කියනට අකමැති? අලියා කියන්නේ මචං මම කියන්නේ මොකද? ඈ මම දන්නේ අලියා කිව්වොත් තමයි. අපි නේ බා නම වෙනස් කරමු චෙප්ස් කියලා. ඉතින් දැන් ගින්දර අල්ලලා තියන්නේ. ඉතින් දෙකට බය වෙන ගා 12කට ගන්න ගින්දර ඇති. අර ගිනිවැලි. ඉතින් කූඩි එකක් එන්න නැසතට බලන්න. ඉතින් දැන් චුට්ටර කලනොත් ගම පැත්තෙන් බල්ලු පුරන සද්දෙකුයි අලි වෙඩි පත් වුණා. ඉතින් අලි 3 දෙනෙක් ඉන්නවා. ඉතින් 3 දෙනා වෙන වෙනම ඉන්නේ. ඉතින් 3 දෙනා එකට නෙමෙයි ඉන්නේ. ඉතින් ගමෙන් කිව්වා අලි 3ක් ඉන්නවා කියලා. 3 දෙනා වෙන වෙනම. ඉතින් තනි අලියෝ වශයෙන් තමයි ඉන්නේ. ඉතින් ගමේ නොයෙකුත් පැති වලින් අලි වෙඩි සද්ද ඇහුණා. ඉතින් අලියට යන්න තරම් නැති වුණාම මේ පැත්තට තමයි එන්නේ බොහෝ විට. ඉතින් එතකොට මේ අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න අපි සුප් එක හැදෙනවා. මෙන්න අපේ චිකන් සුප් එක මේඩ් බයි කුක් බයි අලියා නොහොත් චෙප්ස් අයියා. එමන් නැත්තම් මනුෂ්‍යයන් කියලා පුළුවන්. ඉතින්
මෙන්න අපේ තියෙනවා සුප් එක. අපි දැන් මේ සුප් එක බොන්නයි හදන්නේ. ඉතින් චෙප්ස් අයියා වාගේ අතින්ම සංශා කියන්නේ අඩෝ මයි හැන්දදී. මේ දාගෙන කන්න තියෙනවා නිකන් අපි බලමු රහ. ඉරිතට දින මේවා ගෙසුප් එක මොකක්ද මේ පට්ට ඇත්තරම මේ මෙම කියන්න හොද නෑ. ගෙදර අම්මයි සුප් එකට වඩා රහයි ඇත්තරම. කෑම්පින්නයක් ඇවිල්ලා මේ වගේ අත්දැකීමක් ගන්නවා කියන්නේ ඒක වෙනස්ම ලෙවල් එකක්. ඉතින් මගේ සුප් එක ආකන්න ඕනේ කෝප්ප වගේ තියෙන තවද කෝප්ප දුන්න මේතින් මගේ වැලන්ටයින් ගිෆ්ට් එක ගර්ල්ෆ්‍රෙන්ඩ් දුන්න කෝප්පි. උදේන් කෝප්ප බොන්න ඔහෝ දෝනි බලෙන් දාන්නක වීඩිය බෝ බලහත්කාරෙන් බලෙන් දාන්නක කෝපදිලා වීඩියක් අනිවාරෙන් ඉන්නවන කියන්න නැත්තම් මේ මෙයාල පොඩ්ඩක් බලපෑම වැඩි ගෑන් ළමයිකි අම්මට ගෑල් ළමයගෙන්ට ගෑල් ළමයකි ගෑන් ළමයිගෙන් ඒකයි ළමයගෙන්බ ගෑන් ළමයා ගෑන් ළමගේ බේරගන්න ඕනින් තමයි දැන් ඔය වචන කියන්න කියලා කිව්වේ. නැත්තම් ගෙදර ගිහිල්ලා තියන්නේ දැන් ළමයි නෙමෙයිවත් ළම එක ඉල්ල එක එකා යකා. ඒක තමා කෙනවා කියන්නේ. මට කොහොමද කොහමද දුර ගහන එක පොඩ්ඩක් දීපන්. බයද? නෑ බයනේ. හරි මට තැන් දෙකකින් බන් දැක්කේ ඒකයි මම බැලුවේ. මම දැන් දාන් ගහලා අලි කියන්නේ මේ මීමින්නෝ හරක් වගේ දුවන්නේ නැහැ. එක තැන ඉන්න නේද 10ක් විතර. මේ කැම්පින් නයිට් එක පට්ට බයි උණු ජීවිතත් මරණයත් අතර සටනක උණුම උණුවේ මේ පෙරඩේ දුන් දානවා සැරම සැර. සුප් එක කන්න තියෙනවා කියන්නේ ඒක වෙනස් මත් දැකීම. මේ කල්නෝයි ඉන්න මේක අයියෝ මේ චිකන් පේනනේ හොඳට ඇඩ්ඩලා තියෙනවා කටක් ගානේ මස්කෙට් නෑ ඇත්තට මස්කෙට් දෙනවා ඇත්තට මස් දෙනවා චිකන් කට්ටා ඒ අරුබ වැද්ද යකෝ ගෙම්බොත් කනෝව ගෙම්බෝ කකුලක් කියනවා ඌ ගෙම්බ කාල මේ කකුල මේ කකුල ඔයාලත් කන් තරහිනව කන් පලන් ගැටියෝයි ඔව්වා අපේ අලිය මහත්මයාගේ සූප් එක ටික් එකට තියෙනවා. ඔයා කොහෙද වැඩ කරන්නේ? ඔයා කොහෙද වැඩ කරන්නේ? දැන් මේ නිදිවර්ජිත රාත්‍රිය වෙනුවෙන් මේ ශක්තිය ලැබෙන්න තමයි මේක හදලා තියෙන්නේ. අමුතුම රෙසිපි එකට. මචං සුප් එක කරනවා මචං පාර්ට් ටයිම් මම ජොබ් එකේ ෂිෆ්ට් එකේ ඉවරලා ඇවිල්ලා කොළඹ සූප් එක කරනවා නේද? මේ පැත්තෙන් ගිනි මැලේ, මේ පැත්තෙන් ලයිට්, මේ පැත්තෙන් ලාම්පු, මේ පැත්තෙන් රසම රස සැරම සැර සුප් එක අතරම රාහුතු එක ඉතින් මේ සූපර් ඈ සැර අතරම රහයි මේක සැරයි පළු යන සැරයි
අපිට වතුර තියෙන්නේ මෙන්න වගේ බෝතලයකින් එකක් විතර තියෙන්නේ හෙට උදේට හදිසියකට. මූ මේකට අමුමිරිස් දාලා තියෙනවා මොකුත් නැහැ. නෑ හැබැයි අමුරිස්සේ පට්ට රහක් ඇවිල්ලා තියෙනවානේ. ඒක රහයි මානකොට හයි. මොකද උගුරත් මොකක්ද උනා කතා කරන්න බැරුව ගයිස් මේ ඇත්තටම රහයි. මේ ඉතින් බොන්න. ඔයාලත් කැමති නම් එන්න අපිත් එක්ක. ඔයාලත් කැමති නම් එන්න මේ වගේ අන්ත්‍රාදායි කැම්පින් එකකට අපිත් එක්ක එකතු වෙන්න. නෑ ඇත්තටම ඒක රහයි. බල බොරු. අලිය ගහනකොට දුවන්න හයිය තියෙනවා. නෑ මේ ඇත්තම රහයි. රහයි පොඩ්ඩක් සැරයි. මේක හොඳ රහයි. කදුලුත් පැල්ලා දී. නියන් අර අමුතම කෙක් එකක් එනවා. කතා කරන්න බැරුව. ඒක මරුබා. සිරාට ඇත්තම. අඩෝ. ගයිස් මේ යකෝ. ඔයාලට තවත් ලස්සන දර්ශනයක් පෙන්වන්නම් කොහොමද? ඒ මොකද්ද මං ඒ ඉර බං යකෝ ඉර? ඉර තාම බෑලා. ඉතින් බං ඉර අර පැත්තේ ඉන්නේ මොකද්ද? නෑ ඉර නගින්නේ එක. ගයිස් මේ ඒ අඩෝ මොකද්ද බං ඒ? දර්ශනයක් තියෙනවා මම ඔයාලට පෙන්වන්නම්. මනත් අඩෝ මොකද්ද බං ඒ? හිතා ගන්න බෑ බං මේ ඉර අරහෙන් බැස්සා. මෙහෙන් ආපහු නගිනවද දන්නේ හද වෙන්න බෑ. නැහැ. හඳ ඔච්චර රතු පාරනේ. හඳ ඔය පැත්තේ හඳ බස් නයිර නගින්න ඌ හඳ. මේ හඳ වෙන්න පුළුවන්. හඳ තමයි. ගයිස් ඔයාලට මම පේන එක මේකෙන් පේන්නේ නැති වෙයි. මේ ෆෝන් එකෙන් පෙන්වන්නම් මේ රතු පාටට පේන්න දිනවා. මොකද්ද මම මේ වෙලාවේ මේ බලන්න ගයිස් මේක මොකද්ද කියලා හිතා ගන්න බෑ. හඳ වෙන්න ඕන. මේ මේ දින් මේ ගත්තේ Apple 15 එකකින් අපි ඉසුරු. ඉතින් බලන්න මේ හොඳ වෙන්න හොඳ තමයිනේ. මේ ෆෝන් එක ටැබ් ලැප්ස් එකක් ගහපන් විනාඩි දෙක තුනක. හඳ තමයි ටයිම් ලැප්ස් එකක් ගහමුනේ. ඉතින් ඔයාලට ඉතින් ටයිම් ලැප්ස් එකක් දාලා පෙන්නන්නම්. නැත්තම් මේක මේ පෙන්වන්න විදියක් නැහැ. හරියට වදින්නේ නැහැ. ටයිම් ලැප්ස් එකකින් මේ ඔයාලට පෙන්නන්නම් මේක. බලන්න. ඉතින් ඔන්න අපේ ක්ලබ් සැන්ඩ්විච් එක තියෙනවා. ඉතින් අපි සෝක්ස් එක දැන් මේක දාගෙන කන්න හදන්නේ මේ මම සීතල වැඩි හින්දාම ජැකට් දෙකක් දාගෙන තියෙන ජර්සි දෙකක් දාගෙන තියෙන්නේ. පුදුමාකාර සීතලක් තියෙනවා. ඉතින් මේ වගේ කැම්පින් එකකට ඇවිල්ලා මේව සීතලක් අත්විඳින්න ඕන. නැත්තම් ඒ කැම්පින් එකේ වැඩල්ලා ඉතින් මට එහා පැත්තේ ට්‍රැවල් රෝන්දේ එහා පැත්තේ යසවි චිප්ස් අයියා ඔක්කොම ඉන්නවා. මේ ඉතින් මේ තින්නේ මෙන්න මේකත් එක්ක අපි කන්න තමයි හදන්නේ. අඩෝ මරුවේ. එහෙනම් තා පොඩ්ඩක් ලයිට් තිබ්බනම් ගතිය. ටෝච් එක ගහ. ගොඩක් සීතලයි. සෑහෙන අවිනිශ්චිතයි කුයිලයක් දැනුණා. ඔහොම තමයි වෙලාව රාත්‍රී 10:58 කියන්නේ 11යි. රාත්‍රී 11යි. තව හරියට පැය 7ක් තියෙනවා. කොහොම කවුරු මේ රාත්‍රී ගිනි මෙලේට වෙලා සෝස් ටිකක් දාගෙන අපි ආහාරය රස විඳිමු. පුදු වේදනා නේනම් රාත්‍රී ආහාරය රස විඳින්න යන්නේ. කවුද? කරරහත් තමයි. එනවා? ඈ? එනවා? ඔව්. ආ. කරරහක් එන්න. ඔබ ඔක්කොම දැම්මද බං සෝස්? නෑ. අර එදාර චීස් තිබ්බ මචං එහෙම. එදා මොකුත් එහෙම නැත්තේ. ඒක ජීවිතේ ගහන්න දෙන්න නේද? අන්න මේ අපේ සැන්ඩ්විච් එක කන්න හදන්නේ ගිනි මෙලේ ගාවට වෙලා. අපි බලමු මේකේ
හොඳට ටෝස්ට් වෙලා තියෙනවා. මේක බලාපොරොත්තුෙන් අපි කලින් අපි දෙන්නත් කතා වෙලා නිදාගන්න අලි ප්‍රශ්නයක් තිබ්බොත් කියලා. එහෙම තමයි කැම්පින් ජීවිතේ. මේක විඳින්නත් ඕනේ. කෙනෙක්ට හිතන වෙන්නේ නැති මේක මෙයා ඉඳවනවා. ඇයි මේගොල්ලෝ මෙහෙම කරන්නේ පිස්සුද කියලා. ඒ වුණාට ඒක වෙනම අත්දැකීමක් ඉතින් ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක කියන්න තේරෙන්නේ ඒක ඔයාලා එකපාරක් ආවොත් ඔයාලත් මේකට හැබැයි වෙයි. ඉතින් ඒක තමයි අමාරු යන්නේ හෙට උදේට. හෙට ඒක අමාරු යන්නේ හෙට උදේට. උදේ view එකත් එක්ක මේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. හෙට උදේ දකින්න තියෙන ලස්සන view එකත් එක්ක නමුත් අපිට තියෙනවා ලොකු ගැටලුවක්. ඒ කියන්නේ අපිට හෙට උදෑසන වෙනකන් සර්වයිව් වෙන්න පුළුවන් වෙයිද? ඔන්න ඕක තමයි අපිට තියෙන අභියෝගය. ඉතින් ඒකත් එක්ක රස විඳමු මේ සුන්දර සෑන්ඩ්විච් එක මෙන්න මේ ගිනි මෙලේට වෙලා. ඉතින් නිදිවර්ජිත රාත්‍රී කීවෙනි පැයද 2:43 වෙලාව. ඉතින් 2:40යි. පාන්දර 2:40යි. ඉතින් මම මගේ මුර සංචාරයේදී එතකොට අපේ ට්‍රැවල් රෝන්දේ චිප්ස් අයියයි නිදාගෙන ඉඳියා. ඒත් එක්කම අතු විදින සද්දයකට ඇහැරිලා අතු විදින සද්දයක් ඇහිලා මම මේ දෙන්නව ඇහැරෙව්වා. දැන් ඉතින් පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්නද විනාඩි 20ක් වගේ ශබ්දය ඇවිල්ලා. ඉතින් ඔහොම තමයි මේ වගේ තැනකට ආවම කැම්පින් එකක් ආවහම අපි නිදා ගන්න එක පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා අපේ ආරක්ෂාව සඳහා. මේක මේ අතිශෝක්තියක් නෙමෙයි. නමුත් මේ මොකද අලිය මෙතන ඊයේ දවසේ සහ අද උදේ ඉඳලා තිබෙන බවට සාක්ෂි තිබ්බ හින්දා අපි කතා වෙලා හැරිලා ඉන්න හිතුවා. ඉතින් මේක අතිශෝක්තියක් විදිහට ගන්න එපා. මේ ඉදා ගන්න පුළුවන් එහෙම මොකද්ද අනම්මනම් කියලා එහෙම හිතන්න එපා. ඉතින් මේ ආරක්ෂාව සඳහා තමයි. මොකද මේ පරිසරයේ දකින්නවා විඳිනවා වගේම අපේ ආරක්ෂාවත් පළමු තැනට ගෙනලා මේ අපි කරන දේ කරන්න ඕන. ඉතින් ඔය දැන් අපි ගාව තිබ්බ ඉතුරු සෑන්ඩ්විච් එක හදා ගන්න ඕන. පාන්දර 2:41යි. ඉප්සයියන වැඩි නිදාගෙන මේවා අපි මේ හැදි වෙලා තියෙන ඒවා මේ අස් කරනවා. ට්‍රැවල් රෝන්දේ කොහොමද නින්ද? නින්ද යාගෙන ආවා. මට දැනුණා ඔයාලා කතා කරනවා. හරිම මේ මහන්සි දෙහෙට්ටු ඉන්නේ මේක. අපි අර ඊයේ දවසේ මහන්සියත් එක්ක අද දවසම මහන්සි. මට නිදිමතක් තිබ්බා මගේ මේ account එක hack කරන්න ගිහිල්ලා මට නිින්ද ගියා. නිින්ද නැති වුණා මට ඒක. මේ අපිට අරහින් අර මේ එහා පැත්තෙන් දැන් පෙන්නුවාට වලට පේන්නේ නැති ඒ හරි අලියා ඉන්නවා මං හිතන්නේ. ඔව් අර මේ සද්ද එනවා. ඒ කියන්නේ ඔයාලට දැන් මෙහාට පෙන්නුවට පේන එකක් නැහැ. ওই පැත්තෙන් ඔයාලට අර ෆයිනස් කැලයක් පෙන්නුවේ. අපි කලින් කැම්ප් කරන්න හොඳයි කියලා. ඉතින් යන්න එතන. අන්න එතන මං හිතන්නේ අලියා ඉන්න. මොකද මේ පැත්තෙන් තමයි සද්දේ ආවේ. අලියා මේ පැත්තෙන් ඉන්නවා. අපි මේ පැත්තෙන් ඉන්නවා. මේ පැත්තෙන් ඉන්න මේ අපි ඉන්නේ යාළුවගේ භූමියේ. ඉතින් මේ අපි යාට කරදරයක් නොකර ඉමු. එතකොට එයත් අපිට කරදරයක් කරන එකක් නැහැ. අපි මේ සබාදහමට කිසිදු දෙයක් කරලා නැහැ. අවඩක් වෙන වැඩක්. ඉතින් අපි හිතනවා එයාලා අපිට කිසිම කරදරයක් කරන එකක් නැහැ. අපිව ආරක්ෂා කරයි කියලා.
ඉතින් අපි ආහාර වේල ගමු. කරන්න දෙකුත් තියන්නවා නැත්තම් බෑ ඇල්ලි ඉතින් නිදිමතේ බඩගින්න හැරලින්න අමාරු හින්දා අපි ආපහු හදාගත්තා මේ සෑන්ඩ්විච් එක. ඉතින් ඉතුරු පාන් වගේක් තිබ්බා. දැන් 2:52යි. තව දෙවෙනකන් ඇහැරලා තින්නවා. රයිට් ඔන්න තියෙනවා මගේ කෑම එක. ඉතින් මගේ කෑම එක කමු ඉතින් අපි කමු. මේ වල බලන්න තොල් එහෙම පැල්ලලා තියෙන. සීතල වැඩි වෙලා අනිත් එක මේ කලින් රිවර්ස් ටර්න් සංචාරය වල බැලුවා නම් මගේ ඒකේ දකින්න ඇති මගේ ඇහැ ඉදිමිලා තිබ්බා. ඉතින් මේ එක ඇහැක් ඉදිමිලා හොඳටම බලන්න වල පේනවා ඇති කියලා හිතනවා. ඉතින් ටිකක් අපහසුයෙන් ඉන්නේ. ඉතින් ඒකින්ද අඩුපාඩුවක් වුණොත් අමනාප වෙන්න එපා. අපි මේ කවුම් මෙන්න කරත් කන්න චීස් කෑල්ල මේ පාන්දර තුරට වෙලාව ගත කරනත් ඕන. ඉතින් මම දැන් නිදාගෙන ඉන්නේ මෙන්න මේ ගිනිගොඩ ගාව. මේ ඉතින් මුර සංචාරය පූනාගල එහෙමත් නැත්තම් මකල්දෙනිය කෑම්ප් සයිට් එකේ මගේ අද මුර සංචාරය තමයි මේ යන්නේ. ඉතින් ටෙන්ට් එක ගහලා තිබ්බට ටෙන්ට් එක ඇතුළට ගියේ නැහැ. මුර කරන්න ඕන හින්දා මෙතන ගිනි මැලේට වෙලා නිදාගෙන ඉන්නවා. මේ කොටේකට ඔළුව තියාගෙන ඉහෝ තමයි. එතක ඔයාලා බලාගෙන ඉන්න මෙන්න මේ ගිනි දළු දිහා. හලෝ කොහමද ඉතින්? නිදි වර්ජිත රාත්‍රියේ අවසාන හෝරා කිව්වොත් මම නිවැරදි. ඉතින් දැන් වෙලාව 5:47යි. ඉතින් අපිට රාත්‍රියේ සවයි වෙන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට ලස්සන දර්ශනයක් තියෙනවා බලන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. මට පේන්න තියෙන දර්ශනේ මම ඔයාලට මතක නම් මගේ වීඩියෝස් ටික ඔයාලා එක දිගට බලුවා නම් ඔයාලට මතක ඇති කිව්වා මට ආසයි කියලා වලාකුළු වලට වඩා උඩින් ඉන්නවා වගේ. වලාකුළු පල්ලෙහාට බාලා තියෙන දර්ශනේ තියෙන්නේ. අන්න ඒක බලන්න. ඉතින් ඔන්න ඔහොම බලන්නකො. මේ බලන්න වලාකුළු ගංගාවක් මැද්දේ අපි ඉන්නේ. පුදුම තරම් ලස්සනයි. බලාගෙන ඉන්න මේ ලස්සන සුන්දර දර්ශනය. Good morning travel Ronde. Hello good morning. ඉතින් මේ වලාකුළු වල නඩ උඩින් ඉන්නේ. මම මේක හැමතැනම හෙව්වා. අද තමයි පළවෙනි වතාවට සෙට් වුනේ. මාරම ලස්සනයි. මාරම ලස්සනයි. ඒ කියන්නේ වචන නැහැ අතට. පිස්සු හැදෙනවා ඇත්තටම.
good morning. good morning චෙප්ස් අයියා අපි ජීවත් වුණානේ මම මේ හැරලා මේ මෙතනත් ගිනිකොට පොඩ්ඩක් ගැහුවා ඒක හොඳයි එහෙනම් ඉතින් ඔයාලා මේ වලාකුළු වලට උඩින් ඉන්නෝ ඔයාලා එහෙනම් ඉර මුදුන් දෙන එක දිහා බලාගෙන ඉන්න අපිට තියෙන වැඩ ටිකක් එතකන් කරගන්න බලන්නකෝ ඔයාලා ජීවිතේ මිනිස්සුන්ට බොහොම ස්වල්ප වතාවක් එහෙමත් නැත්නම් ජීවිතේ මිනිස්සෙක්ට බොහොම එක්වරක් විතර බලන්න පුළුවන් දර්ශනයක් තමයි ඔයාලා ඒ දැක්කේ. ඉතින් බලන්නකෝ මට මේ පේන්න තියෙන ලස්සන දර්ශන මම ඉන්නේ බලාකුළු වලට වඩා උඩින්. මේ මගේ ජීවිතේ ප්‍රථම වතාවට මට අත්දකින්න හම්බෙච්ච මෙන්න මේ view එක. මම මේක හොයාගෙන අවුරුදු ගාණක් ඇවිද්දා. මට හේවා හැටදිත් මේ වගේ මීට වඩා පොඩ්ඩක් නෙවෙයි ගොඩක් අඩුයි යන්තම් මම දැක්කා වලාකුළු පල්ලෙහාට බාලා තියෙනවා. ඉතින් මම මේක බලන්න ගොඩක් ඇවිද්දා රට වටේ. ඉතින් බලන්න මගේ මේ සංචාරයේ ප්‍රතිඵල. ඔයාලට ෆ්ලයිට් එකක යද්දිත් මෙන්න මේ වගේ අත්දැකීමක් තමයි බලන්න හම්බෙන්නේ. ඉතින් කියන්න වචන නෑ අපි ඉන්දියේ අලින්ගේ අඩවියක කොටින්ම කිව්වොත් අලින්ගේ නිජ භූමි. ඉතින් මේ කන්දේ මේ ඔයාලට පේන්න තියෙන මේ පතනේ එහෙමත් නැත්තා මේකට කියන්නේ පූනාගල මකල්දෙනිය කෑම් සයිට් එක කියලා. ඉතින් මේ කන්ද කියන්නේ ගොඩක් වෙලාවට අලියොන්ගේ නිජ භූමියක්. එහෙමත් නැත්තම් අලියෝගේ වාසස්ථානයක් කිව්වොත් මම හරියටම හරි. ඉතින් ඊයේ රෑ පුරාවටම අපේ ගියපු සර්වයිවල් කැම්පින් එක අපිට සර්වයිව් වෙන්න පුළුවන් වුණා අද උදේ වෙනකන්. ඉතින් එහා පැත්තේ අපි ඊයේ රෑ කිව්වා වගේ මේ උදේ වුණාම අර තියෙන කටුකත්තේ අපි නිදි වර්ජිතව ගෙවපු රාත්‍රියේ කටුකත්තේ නැති වෙලා යනවා. හරියට මේ පිනිබින්දු ඉර එළිය දැක්කහම අතුරුදහන් වෙනවා වගේ මේ සුන්දරත්වය දැක්කහම ඇත්තමයි කියන්න වචන නැහැ. අපේ තිබ්බ කටුකත්තේ ඒ රාත්‍රියේ තිබ්බ දුෂ්කරභාවය එහෙම් පිටින්ම නැති වෙලා ගියා. ඉතින් පූනාගල සංචාරය ඉතා සාර්ථකව අපිට අවසන් කරන්න පුළුවන් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. සහ අපි බලාගෙන ආපු මේ ලස්සන දර්ශනය අපිට බලා ගන්නත් වාසනාව හම්බුණා. ඉතින් ඔයාලා චුට්ටක් වෙලා බලාගෙන ඉන්න මගේ කතාවට වඩා මේ පරිසරයේ සුන්දරත්වය දිහා ඔයාලව මම කෙලවරට එක්කන් යන්න. මෙන්න මේ පේන්න තියෙන මායිමේ පේන්න තියෙන කෙලවරට එක්කන් යන්න ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ලංකාවේ නැගෙනහිර දිශාව. මේ දිහාවට යමු අපි. එමිට ගිහිල්ලා චුට්ටක් අපි කතා කරමු. යමු. හලෝ කට්ටිය ඩ්‍රෝන් යවනවා වගේ. හයි පිස්සුම view එකක් ඉන්නේ. පිස්සු මට වචනක් පැටලෙනවා කියා ගන්නත් බැහැ තරමට. අපි ඉන්නේ වලාකුළු වලත් උඩින්
අඩි ගානක් මීටර ගානක් කුඩු මීටර ගානක් උඩින් ඉතින් ඩ්‍රෝන් එක කොහෙද යන්නේ? බලාගෙන ඉන්නවා. අපි යනවා මේ දේවාල එකකට. ඉතින් ඕම තමයි විස්තර. ඉතින් අපේ ටෙන්ට් එක Hello brother. Good morning. Hello. Hey now, good morning. ඉතින් ඔන්න අපි මෙතන මකල්දෙනිය view point එකේ අන්තිම මුදුනට ආව කෙළවරටම ආවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ පළාත් ගණනාවක් ඔයාලට මෙතන ඉඳන් බලා ගන්න පුළුවන්. බලන්නකො මේ ඈත කඳු තුඩු ටික. ඔයාලට මේ කැම් එකට එච්චර ලොකුවට පේන එකක් නැහැ මේ බලන්න. මේ මෙන්න මේ කෙළවරේ මුහුදු තීරයක් පේනවා. පුදුම තරම් ලස්සනයි. මේ වලාකුළු වලින් යට වෙලා තින්නේ වැල්ලවාය නගරේ. ඉතින් මෙන්න මේ පැත්තට වෙන්න අම්පාර. මේ නැගෙනහිර. ඉතින් මේ උතුරු දිශාව. ඕම තමයි. ඉතින් බලන්න මේ සුන්දරත්වයේ විඳින්න ඔයාලත් දවසක අනිවාර්යෙන් මෙන්න අමතක කරන්න එපා. මේක ඔයාලා දවසක අත්විඳින්නම ඕන දෙයක්. හැබැයි එක දෙයක් තියෙනවා ඔයාලා මෙතන එන්න ලස්සන බලන්න එන්න. ඒ වගේම මේ පරිසරයේ තිබ්බ වගේම පරිස්සම් කරලා යන්න අමතක කරන්න එපා. බියර් කෑන් කුණු දූවිලි මොනවාක්වත් දූවිලි කමන්නේ කුණු දාලා යන්න එපා. ප්ලාස්ටික් පොලිතීන් මොනවාක්වත් දාලා යන්න එපා. ගේන හැමදේම අරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් vlog එක අවසానයි. යන අතරමඟ මොනවායි ලස්සන දෙයක් තිබ්බොත් ඔයාලට පෙන්වන්න බලාපොරොත්තුවත් ඇතුව සමුද වෙනවා. එහෙනම් අපි යනවා ටෙන්ට් එක ගාවට. තේ ගුතාපෝ බීලා අපි ගමනට සමුද වෙනවා. ඉතින් අපි උඩදී අපි ටෙන්ට් එක ගාවදී ආපහු හම්බෙමු. යා අස්කරා අපි කැම්පින් කරපු තැන කුණු දූවිලි මොනවක්වත් නැහැ. ඉතින් ඔයාලත් මෙතනට ආවොත් අනිවාර්යයෙන්ම අස් කරලා යන්න මේ බෝතලේ තරම් අපි අරන් යනවා. ඉතින් මේ වීඩියෝ එක අවසන් නැහැ. අපිට මේ කොස්ලන්දේ වංගලාවෙන් ආරාධනාවක් ආවා දවල් කෑමට. දවල් නෙමෙයි උදේ කෑමට. ඉතින් එහෙට ගිහිල්ලා හම්බෙමු. එතනින් අපි vlog එක ඉවර කරනවා. ඉතින් එතනට ගිහිල්ලා හම්බෙමු. එතක පොඩ්ඩක් රැඳිලා ඉන්න ඕමම. ඉතින් ඔයාලට ඊයේ අපි අලියා ඉන්නවා කියලා කිව්වේ මෙන්න මෙතන. මෙන්න මෙහෙන් තමයි සද්ද යාවේ. මෙන්න මේ පල්ලෙහෙන් අලියා නගින්නේ ඔන්න ඔය පල්ලෙහා ඒරියා එකේ. නැත්නම් අර උඩ තියෙන පිල්කිල්ටන් පොයින්ට් එකේ ඔන්නෝම පාර දිගේ අලියා සාමාන්‍යයෙන් බැහැගෙන අන්න අර දේවාල ගාවින් පල්ලෙහාට යනවා. සමහරක් වෙලාවට මෙන්න මේ අපි ඉන්න පතනටත් එනවා. ඉතින් මෙන්න මෙතන කැම්පින් කරන්න භයානකයි. ඉතින් අර උඩ ගල්තලාවේ හරි අපි හිටපු තැන හරි ඉන්නේ. ඒතර පොඩ්ඩක් ඔයාලට ඇලර්ට් එකේ ඉන්න පුළුවන්. යමු. අපි ගිහලා බංගලාවේදී හම්බෙමු.
පට්ට ඉතල සුපිරි නේද? පැහැදිලිව උතරනේ. හා? සපත්තු බලන්න. බලන්න. ඔල්ලේදී අපේ නාන පොට් එක ඉතින් මෙන්න මේ අයියා තමයි අපි එක්කන් ආවේ. thank you. අපිට පට්ට සපෝට් එකක් දුන්නා. ආපහු පාරක් දවසක් වෙන් කරගෙන වෙනම එනවා අපි මේ බංගලාවට. යන ගමන් ඔයාලට පෙන්නන්න මේ බංගලාවේ ලස්සන. එතකන් දැන් අපි යමු. පොඩ්ඩක් පීනල්. අපිට පට්ට මොකක්ද ඒකට කියන්නේ ආගන්තුක සත්කාර ටිකක් දුන්නා. ඉතින් මේ ඉන්නේ මේ පට්ට සපෝට් එකක් දුන්නේ. ආපහු ආවම සුපිරි කැම්පින් එකකුත් යනවා අනිවාර්යයෙන්ම මේ වගේ බංගලාවකට නැවිලා 1900 කීයද 1936 හදපු මේ වගේ ලස්සන බංගලාවක නවතින්නත් බලාගෙන අන්න අර කඳු මුදුනක අලුත් දියැලක් ගාව අලුත් නෙමෙයි පරණ දියැලක් ගාව කවුරුක්වත් නොගියපු කැම්පින් එකකින් අපි හම්බෙමු. ඒ වගේම travel round the channel එක subscribe කරන්න. එහෙනම් මචං thank you සහභාගී වුණාට ජය වේවා. ඉතින් travel ආංජන ඒක කිව්වනේ දැන් මේ thank you 100 පාරක් විතර දෙකේ. ඉතින් අපේ චෙප්ස් අයියා මූ තමයි ඉතින් අපේ බැනුම් එහුවේ නේ. කතන්දර අහගෙන කෑම එකක් ඕන එකක් හදලා දුන්නේ කියන දැන් ඕක කන්නත් බෑ. එහෙනම් ආපහු පාරක් thank you මචං. එල සෙට් එකමු. එහෙනම් ඔල්ලෝ අපි ගියා. ඉතින් ලයික් කරන්න කමෙන්ට් කරන්න අඩුපාඩුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි වැඩ ටික හදාගෙන ඉස්සරහට යමු. ඊළඟ කැම්පින් එකේ ඉක්මනින්ම හම්බෙමු. එහෙනම් අපි ගියා.